තේරෙන භාෂාවෙන් ධර්මය හොයන්න. නේ ත්‍රිපිටකයේ සූත්‍ර හොයන්න ඕනේ සිංහලෙන්ද පාලියෙන්ද? සිංහලෙන් හොයන්න. ඒ පාලියෙන් සජ්ජායනා කරන්න. ඒක කියවන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි වඩා වටින්නේ කොහොමද? සිංහලෙන්. මොකද පාලියෙන් කියවල ඉවර වෙද්දී අපිට මෙලෝ හසරක් තේරිලාද? නෑ මම මේ කියන්නේ මේක ප්‍රතික්ෂේප කරනව නෙවෙයි. වඩාත් ඵලදායී පැත්ත අපි අල්ල ගන්න ඕනේ නේ. හරි දැන් හිතන්න අපි රෑ එළි වෙනකන් ත්‍රිපිටකයේ සූත්‍ර සජ්ජායනා කරනවානේ. ඒකට තමයි අපි කියන්නේ පිරිත් කියනවා කියලා. හරිද? හිතන්න එක්කෙනෙක් ඉන්නවා එයා රෑ එළි වෙනකන් සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවක් කරලා එළි වෙනකන් නිදි මරාගෙන පිරිත් අහනවා. මොන හරි තේරෙනවද එයාට? මෙලෝ හසරක් තේරෙන්නේ හැබැයි එළි වෙනකන් නිදි මරනවා. නිදි මරාගෙන අහල අවසානයේදී පිරිත ඉවරෙච්ච ගමන් සාදු කියනවා. නේ? පිරිතක් ඉවර වෙනකොට සාදු කියනවා. සාදු කිව්වේ මොකටද කියලාවත් දන්නේ නැහැ. නේ ඔහේ සාදු කියනවා. මේ බලන්න අර පිරිතට අපි කරේ වඳින එක. ආමිෂයක් කරා අර ධර්මයක් නේ. එතෙන්ටත් වැන්දා. හැබැයි ඒක තියෙන්නේ ආමිෂයේද ප්‍රතිපත්තියේද? ප්‍රතිපත්තියේදනේ. අපි කරන්නේ එළි වෙනකම් පිරිත අහලා අවසානයේදී මොකෝ කරන්නේ? නිදි මරගාතෙන් නැගිටලා ගිහිල්ලා ගෙදර ඉන්න අයත් හැරෝගෙන ගිහිල්ලා නේ මණ්ඩපේ ඉස්සරහට ගිහිල්ලා අත් එක දික් කළ පිරිපැන්ඩි උත් අරගෙන අවකත් මූණේ ගාගෙන බෝතලෙකුත් දෙනවා. හැමතුරනේ ගෙදර අය ආවේ නැහැ. ඒක අදාළ නැහැ. ගෙදර අයට බෝතලෙට දාලා දෙන්න ආශිර්වාදයේ ගෙදර ගිහින් දෙන්න. නේ බෝතලෙට පුරවලා දෙන්නත් ඕනේ. ඔක බෝතලේ පුල් ගහන්න බැරි වුණොතින් එකක්ම පුරවන්න බැරි වුණොතින් ඒත් හිත හොඳ නැහැ. නේ ඒකත් පුල් එකක්ම ඕනේ. හරි පිරිත් පැන්ඩික ඊට පස්සේ බෝතලෙට දාලා දුන්නම අත දික් කරනවා. හැමදෙර එකක් මදි පහක් තියලා ගැට ගහන්න ආශිර්වාද වැඩියෙන් ගන්න. නේ මරු වැඩ තියෙන්නේ අපේ අයගේ. හරි. හැමදෙර එකක් නම් මදි එකෙන් බෑ. මේක එකෙන් හරි මේ හින්නිකිතර නූලකින් මොකද්ද කරන්න පුළුවන්? පහක් තියලා ගැට ගහන්න ආශිර්වාද වැඩියෙන් ගන්න. එහෙම මේ පිරිත් නූල් වැඩියෙන් ගැට ගහපු පළියට ධර්මික වෙනවා නම් නේ අපි දැනට වැඩිම පිරිත් නූල් ගැට ගහපු මිනිහට හොරා කියන්න විදිහක් නෑ. එහෙම වෙනවා නම් හරි මතක තියාගන්න මේක මේ පිරිත් නූලකට ගහපු පළියට බෞද්ධ වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේ. හරිද? පිරිත් නූල් පහක් විතර තියලා ගැට ගහලා අන්තිමේදී කියන හාමුදුරනේ ගෙදර අය ආවේ නැහැ. දෙන්න තව පහක්. නේ. තව නූල් පහක් දෙන්න ගෙදර අයට ආශිර්වාද ගෙදරගෙන හිල්ල ගැට ගහන්න. හරි ආවෙන එක නැති එක අදාළ නැහැ. හාමුදුරුවෝ දෙන්න. අපි මේ වෙලාවට කවදාවත් හිතන්නේ අර පිරිත් නූල් කොහොම දෙන්නේ? අර නූල් බෝලෙන් අර හාමුදුරුවරුම තමයි අතින් කඩන්නේ නේ. ඔය ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ බලන්න මෙන්න මේ ඇඟිලි දෙකේ මෙතන පාරවල් දෙකක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ. මොකද්ද හේතුව? පිරිත් නූලට ඇඟිල්ල තුවාල වෙලා. අපි කවදාවත් ඒක හිතන්නේ එක පිරිත් නූල ගානේ අර ස්වාමීන් වහන්සේලා අතින් මේක කඩන්නේ කොච්චර අමාරුයිද හිතන්නේ. ගිහිල්ලා දික් කරනවා පහක් ගැට ගහන්න. නේ? හරිද? තව පහක් අරගෙනත් යනවා. හරිද? කිසිම අපි බලන්නේ මං කියන්නේ සංවේදී වෙන්න ඕනේ තැන් නේ. හරිද? ඊට පස්සේ අවසානයේදී ඔච්චරයි. හරි. හිතන්න ඕනේ ඒ කෙනාට ලැබිච්ච ආශිර්වාදය. මම මේ පිරිත ප්‍රතික්ෂේප කරා නෙවෙයි. මේක අවබෝධයෙන් අහන්න හොඳද? ඒ කෙනාට ලැබෙන ආශිර්වාදයක්. හරි. ඒක අපි පැත්තකින් තියමු. තව මිනිස්සෙක් ඉන්නවා එයා රෑ එළි වෙනකම් පිරිත් කියන්නේ. හරි එළි වෙනකම් දේවල් කරන්නේ. එයා රෑ පැයක් අරගෙන හිතමු රෑ 7 ඉඳන් 8 වෙනකම්. පැයක් අරගෙන කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය විතරක් සාකච්ඡා කරලා ඒ අර්ථය ජීවිතයට එකතු කර ගන්නවා. මොකද්ද කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය? මොකක් ගැනද තියෙන්නේ? මෛත්‍රියනේ. මෛත්‍රී කරන්නේ කොහොමද? කාටද මෛත්‍රී කරන්න ඕනේ? කරණීය මෙත්ත සූත්‍රයේ සියුම්ව දක්වලා තියෙනවා සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. එයා මෛත්‍රී කරන්න පුරුදු වෙනවා. එක පැයයි පාවිච්චි කරේ. රෑලි වෙනකන් නිදි මරලා පිරිතක් කරපු කෙනාටද පැයක් කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය හොයපු කෙනාටද කාටද වැඩියෙන් ප්‍රයෝජන තියෙන්නේ? කාටද? පැයක්. පැහැදිලිනේ කාරණාවනේ. මම මේ කියන්නේ පිරිත ආශිර්වාද නැහැ නෙවෙයිනේ. ඒවා අපේ ආගම ඉස්සරහට අරගෙන යන සම්ප්‍රදායික දේවල්. පිරිතෙන් පුළුවන් ද නිවන් දකින්න? දැන් අහලා තියෙද කවදාවත් බුදුහාමුදුරුව පිරිත් පැන්දිලා නූල් ගැට ගැහුවා? එක තැනක අහලා ඇති පිරිත් පැන් ඉස්ස කොහෙද? විශාලා මහනුවරනේ රතන සූත්‍රය කියලා පිරිත් පැන් ඉස්සා. මිනිස්සුන්ට පිරිත් පැන් දුන්නද? මිනිස්සුන්ට පිරිත් නූල් ගැට ගැහුවද? එහෙම එකක් බුදුහාමුදුරුව කරේ නැහැ. හේතුව තමයි මේක එහෙම දෙන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. හරි. පසු කාලේ ඉනවා ආගමික සම්ප්‍රදායන් විදිහට පිරිත ඇති වුණා. ඒව වටිනවා. අපිට බෑ ඒක හොඳ නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකේ යහපත් පැත්තක් තියෙනවානේ. ඒක ඕනෙම ආගමක තියෙනවා. අපි පිරිත විශ්වාස කරලා ඒ ආශිර්වාදය ගන්නවා වගේ
ඒ ආගම් වල අය විවිධ දේවල් විශ්වාස කරනවා. අර හිතේ පැහැදීමෙන් කරන නිසා ආශිර්වාදයක් තියෙනවා. හැබැයි ඊට වඩා ප්‍රායෝගිකව ආශිර්වාදය ලැබෙන්නේ මොකෙන්ද? අර ධර්මයේ අර්ථය ජීවිතයට ගන්නනේ. ඒ නිසා මම ආරාධනා කරනවා ත්‍රිපිටකය ගැන හොයන්න. මේ ත්‍රිපිටකයේ ජීවිතයට කියවලා නැත්තම්, ත්‍රිපිටකයේ ධර්මය ගැන හොයලා නැත්තම්. හරි. දැන් මේ ඔය බෞද්ධ අපේ අත්පොත මොකද්ද? මොකද්ද? ධම්මපදයේද? මේ ක්‍රිස්තියානි ආගම ගත්තාම බලන්න එයාලගේ අත්පොත මොකද්ද? බයිබලයනේ. ප්‍රශ්න නැහැනේ. ඉස්ලාම් අයගේ අත්පොත මොකද්ද? කුරානය. අපේක ඔන්න කට උත්තර නැහැ. දැන් මූණු බලනවා. නේ? ක්‍රිස්තියානියාගේ ගැහුවම අපි මූණට මූණ බැලුවද? නේ හරියටම දන්නා බයිබලේම තමයි. නේ? ඉස්ලාම් අයගේ එක මොකද්ද? කුරානය. සැකයිද නැහැ? මූණු බලනවාද? නැහැ. සැක කොහෙද? හිතන්න අපි තාම කොතනද ඉන්නේ? නේ? තාම අපි පන්සිල් ටික රකින්නේ නැහැ. තාම ත්‍රිපිටකය ගැන අවබෝධයක් නැහැ. නේ? තාම අපේ අත්පොතවත් දන්නේ නැහැ. හිතන්න අපි ධර්මයෙන් කොච්චර තැනක තාම ඉන්නේ කියලා. නේ? හැබැයි අපි මහා ඉහලින් පූජා තියනවා. නේ? මහා ඉහලින් පින්කම් කරනවා. හැබැයි තාම අපිට හරි අවබෝධයක් නෑ. ඒකනේ බුදුහාර දේශනා කරේ. ධර්මයේ මහා පර්වතයක් වගේ තියෙද්දි පොඩි බොරළු කැට අහුල ඉන්නවා. නේ? තාම අපි ධර්මයට එන්නවත් හිතලා නැති තරම්. එනිසා ආරාධනා කරන මේ වර්ධනය කරන්න. මොකද්ද බෞද්ධ අපේ අත්පොත? තව ඇහුවොතින් තව උත්තර එනවා. එනිසා අපි හරි උත්තරේ කියමු. අත්පොත තමයි ධම්මපදය. හිතන්න ඒකවත් අපි බහුතරයක් දන්නේ නැහැනේ. දැන් ක්‍රිස්තියානියාගේ අත්පොත බයිබලය කියලා ඇයි අපි දන්නේ? එයාලා ඒක පාවිච්චි කරන නිසානේ. දැකලා ඇති ක්‍රිස්තියානියා ළඟ බයිබලය තියෙනවා. නේ ඉස්ලාම් අයගේ කුරානය කියලා අපි දන්නේ ඇයි? එයාලා ඒක පාවිච්චි කරනවා. අපේ එක ඇයි අපි දන්නේ නැත්තේ? පාවිච්චි කරන්න තියා S2කටවත් දැකලා නැහැ සමහරවිට. හරිද? ඒ නිසා මේ ධර්මයේ මග අරගන්න එපා. හරිද? දැන් මේ මං පහුගිය දවසක මෙහි කලින් එක බණකට ආවා. ඔයත්තන්ට මතක නැතුව ඇති මොකද දහම් පාසලේ ළමයින්ට තිබ්බේ. හරිද? දහම් පාසලේ ළමයින්ට තිබ්බ දේශනාවක්. ඒකට ආපු වෙලාවේ අපේ මේ හසිත මහත්මයා මේ අපි වැඩසටහනක් සංවිධානය කරා. ඒක අපේ දහම් පාසලේ හේ කරේ. දහම් පාසලේ ළමයින්ට ධම්මපදයේ පොත් ටිකක් බෙදලා දුන්නා. හරිද? ඉතින් ඒක මම මතක් කරාම මෙතුමා කියන්නේ මං පළවෙනියටම බණට ආපු දවසේ මෙහි. මේ මහා ලොකු සම්බන්ධතාවයක් තිබෙත් නැහැ. ඉතින් හාමුදුරුවනේ පොත් ටික මං දෙන්නම් කිව්වා. මම හිතන්නේ පොත් ටිකට ලක්ෂයකට වඩා යන්නේ නැති. හරි. ඉතින් ඒ වෙලෙම කියලා ඒ ටික වියදම අරගෙන ධම්මපදයේ පොත් ටිකක් මොකද බෞද්ධයාගේ අත්පොත. අපි මේව දරුවන්ට හුරු කරන්න ඕනේනේ. දැන් ක්‍රිස්තියානි මිනිස්සු බයිබලේ දෙනවනේ. බයිබලේ කියවනවනේ. දැන් මේව ඇහුවාම සමහරු කියයි හාමුදුරුවනේ බෞද්ධ කියන්නේ පොතකින් ගන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. අපේ මිනිස්සු හරි පඬිතයිනේ. අද පොතකින් මේව ගන්න බෑ. එහෙම නෙවෙයි. ධර්මයේ හොයන්න තියෙන තැන් ටික හොයන්න එපේ. නේ. ඒ නිසා අපි ධම්මපදයේ පොත් ටිකක් බෙදලා දුන්නා. මම ඔබටත් ආරාධනා කරනවා ධම්මපදයේ පොතක් අරගන්න. අරගෙන මොකෝ කරන්නේ? කබඩ් එකට දාලා ලොක් කරන්න. ඈ එහෙමද? නැත්තම් බුදුන් වඳින තැනින් තියලා හැමදාම වඳින්න. එහෙමද? නෑ එහෙනම් මොකෝ කරන්නේ? කියවන්න පාවිච්චි කරන්නනේ. මොකද අපේ අයට ඔය වටිනම දේවල් පාවිච්චි කරන්න පින නෑනේ. ලස්සනම ඇඳුම් ටික තියෙන ඇඟේද කබඩ් එකේද? කබඩ් එකේනේ. වටිනම රත්තරන් බඩු වැඩියෙන්ම තියෙන ඇඟේද කබඩ් එකේද? කබඩ් එකේනේ. හරිද? ඒ නිසා ආරාධනා කරනවා ඒ වගේ ධම්මපදයට කරන්න එපා. පාවිච්චි කරන්න. පැහැදිලිද? හරි. ඉතින් කොහොම හරි ධර්මයේ හොයන්න. මේ ධර්මයේ අධ්‍යයනය කරන්න. දැන් සිංහලවාද සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරේ සිංහාලක ගෘහපති පුත්‍රයාට. එයාගේ තාත්තා ධර්මානුකූලයි. හැබැයි මැරෙන වෙලාවේ දැන් පුතා ධර්මයට යොමු වෙලා හිටියේ නැහැ. මැරෙන වෙලාවේ පුතාට කිව්ව පුතේ ඔයාට පුළුවන් නම් මම වෙනුවෙන් දෙයක් කරන්න. මොකද කරන්න කිව්වේ? දිසා 6ට වඳින්න. මොකද දිසා 6 ඒ කාලේ තිබ්බ? දැන් අද තියෙන ප්‍රධාන දිසා 4යි. මොනවද ප්‍රධාන දිසා 4? උතුර, දකුණ, නැගෙනහිර, බටහිර. මේ දිසා 4යි. අනිත් දෙක මොකද්ද? උඩ දිසාවයි යට දිසාවයි. මෙන්න මේ දිසා 6ට
වඳින්න කියලා තාත්තා පුතාට ඉල්ලීමක් කරා. ඒක නිකන් නෙවෙයි. ඒ ළඟ තියෙන ගඟක් ඒ ගඟට ගිහිල්ලා නාලා උදේට නාලා ඇවිල්ලා ගම් ඉවුරේ ඉඳන් වඳින්න කිව්වේ. හේතුව තමයි ඒ තාත්තා ධර්මානුකූලයි. හැබැයි මේක ප්‍රයෝජනයක් නැති වැඩක්. ප්‍රයෝජනය තමයි බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් මෙතනින් වැඩම කරනවා. කවදා හරි දවසක බුදුහාමුදුරුවෝ හම්බෙලා මගේ පුතාට ධර්මය කියලා දෙයි. ඒ අරමුණ තිබ්බේ. ඉතින් දවසක් සිංහාලක ගෘහපති පුත්‍රයා මෙයා මේ තරුණයා ගඟෙන් නාලා ඇවිල්ලා ගම් ඉවුරේ ඉඳන් දිසා 6ට වඳිද්දී බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. දකින්නවා මෙන්න තරුණෙක් දිසා 6කට වඳිනවා. ගිහින් ඇහුවා ඇයි කියලා. බුදුහාමුදුරනේ තාත්තා කියපු නිසා මාත් වැන්දා. දැන් අපෙත් තියෙන සමහර විට ඔය මේ પરම්පරාවෙන් එන නිසා කරන ඒවා නේ අම්මා තාත්තා කරපු නිසාම කරනවා. දැන් අත අරින්නෙම නෑ සමහර ඒවා. මෙලෝ ප්‍රයෝජනයක් නෑ කියලා සමහරට තේරෙනවා. අත අරින්නෙම නෑ. බණකට යද්දි මොනවද අරන් යන්නේ? බණ ගෙදර ඇයිද? සීනි ඇයි? ඇයි? මං කියන්නේ අපි මිනිස්සුනේ යමක් කරනවා නම් අපි දැනගන්න ඕනේ ඇයි අපි කරන්නේ. විශේෂයෙන් බෞද්ධ කියන්නේ බුද්ධිමත්. අපිට තේරුමක් අවබෝධයක් තියෙන්න ඕනේ ඇයි මං එහෙම එක කරන්නේ කියලා. හරි. බණකට යද්දි මොනවද ගෙනියන්නේ? සීනි ඇයි? මම දන්නේ ඔබනේ අරන් ඉන්නේ නේ. මම ගිහිල්ලා බණ කියලා එනවා මට සීනි හම්බෙන්නෙත් නැහැ මම සීනි අරන් යන්නෙත් නැහැ. හරි. හැබැයි මම දැකලා තියෙනවා සීනි පෝලිං ගණන් එන්නේ. ඇයි වැඩියෙන්ම බණ අහන්න ඉන්නේ 7න් පස්සේ නෙවෙයි 8න් පස්සේනේ. බණ ඉවර වෙලා යද්දිනේ වැඩිම සෙනගෙන්නේ. නේ බණ ඉවර වෙලා යනකොට පේනවා සීනි පෝලිං පිටින් එනවා ගෙදෙට්ට. ඇයි ඒ සීනිම ගෙනියන්නේ? මොකද්ද ප්‍රයෝජනේ? අපේ අයට බණ ගියා පේන්න බෑ සීනි. මල ගියා පේන්න බෑ සීනි. නේ දාන ගියා පේන්න බෑ සීනි. ඇයි ඒ? පන්සලකට උනත් එන හරියක් ගේන්නේ මොනවද? අයි සීනි වරදින්නේ නැහැ. අපි දැකලා තියෙන අපේ ලොකු හල්ලා කාමරවල බේසන් ගණන් පුරවලා තියෙන සීනි වලින්. හරි. ඇයි එන හරියක් සීනිම ගේනවා. කමක් නැහැ. දැන් ඇත්තට පන්සල් වල නම් ප්‍රයෝජනයක් නැතුවම නෙවෙයිනේ. දැකලා තියෙද ඔය ගොඩාක් පන්සල් වල නම් මේ බහුතරයක් නායක හලට සීනිද නැද්ද? සීනි තියනවානේ පන්සල් වල නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔන්න ප්‍රයෝජනයකුත් තියනවා. හරිද? සීනිත් තියනවා. අපිට ෂුවර් නැහැ මේ යන විදිහ ගියාම මොකද එන හරියක් සීනි වරද්දන්නෙම නැහැ. හරි. ඇයි ඒ? මොකද්ද ප්‍රයෝජනේ? හිතන්න ඔබ බණ ගෙදරට යනකොට ඔබේ දරුවත් එක්කන් යනවා. ඔබ යන්නේ සීනි අරගෙන. ඔබේ දරුවෝ දවසක වැඩිහිටියෙක් වෙලා එයාට තනියෙන් බණකට යන්න වුණොතින් මොනවද අරන් යන්නේ? සීනිම ගෙනියනවා නේ. ආයි දෙපාරක් හිතන්නේ සීනිම ගෙනියනවා. ඇයි ඒ? අම්මයි තාත්තයි ගෙනිච්චනේ. අර පුරුද්දට ඔහේ කරනවා. ඒ වගේ ඔය තියෙන්නේ දැන්. ලෙඩෙක් කියපු ගමන් මොනවද මතක් වෙන්නේ? ක්‍රීම් කැකර්. ලෙඩෙක් කියපු ගමන් එනවා ක්‍රීම් කැකර්. ඇයි ඒ? දැන් ඒකට අපිට උත්තරේ කියන්න පුළුවන් මොනවා හරි හේතුවක් දෙන්න පුළුවන්. කඩේට ගිහිල්ලා මට සරලව ඒක මහ ලොකු වියදමක් නෑ. ක්‍රීම් කැකර් මම මේ වෙලෙන්දැන්නීමක් දානව නෙවෙයි හොඳද? හරි. ගිහිල්ලා පහසුවෙන් ගන්න පුළුවන්. ලෙඩා බලන්න පහසුවෙන් අරන් යන්න පුළුවන්. ලෙඩාට පහසුවෙන් දෙන්නත් පුළුවන්. අනිත් කෑම වගේ නෙවෙයි. එයාට ඒක කන්නත් පුළුවන්. හරි කමක් නෑ. ඒ වගේ ඇයි බනට යද්දි සීනිම ගෙනියන්නේ? ප්‍රයෝජනයක් තියද? ඔය බණ ගෙදරට එකතු වෙන සීනි වලට පහුවෙන්ද මොකෝ වෙන්නේ? හරි වැඩේ වෙන්නේ නේ. බණ අහන්නේ නැහැ ළඟම කඩේට සල්ලි දීලා සීනි ගෙනල්ලා ගෙදර මිනිස්සුන්ට දෙනවා. ගෙදර මිනිස්සු තේරෙන වැඩ පාඩු කරගෙන පහුවෙනින්ද ආයෙ අර කඩේටම අරන් යනවා. ගෙනහිල්ලා සීනි ටික දීලා ගත්ත ගානට වඩා කොමිස්සෙකුත් කඩේ තියලා සල්ලි අරන් එනවා. ප්‍රයෝජනයක් තියන විකුණයිද? විකුණන්නේ නැහැ නේ. මම ඔබට ආරාධනා කරන්නේ දෙයක් කරන්න කලින් හිතන්න. අම්මා තාත්තා කරප්පලියට කරන්න ඕනේද? අම්මා තාත්තා බනට සීනි ගෙනියප එක හරියි. හැබැයි අපි ගෙනියන්න ඕනේද? එහෙම එකක් නැහැ. නේ හිතන්න යමක් කරන්න කලින් ඒක අම්මා තාත්තා කරාද නේ බන කියන හාමුදුරුවෝ කිව්වද එහෙම එකක් නැහැ. යහපත් දේ යහපත් විදිහට කරන්න මේ හැමදේම හිතන්න මොකද්ද? ප්‍රයෝජනේ පැහැදිලිද? ඉතින් කොහොමද සිංහල ගෘහපති පුත්‍රයා මෙලෝ දෙයක් හිතුවේ නැහැ. තාත්තා මැරෙන වෙලාව කියපු නිසා ඔහේ ගිහිල්ලා දිසා 6ට වදිනවා. අන්තිමේදී බුදුහාඳුර හම්බෙලා බලනකොට බුදුහාඳුර තේරුණා ඇහුව මොකද කියලා. කිව්ව තාත්තා කිව්ව මෙහෙම ඒ නිසා වඳිනවා කියලා. ඊට පස්සේ බුදුහාඳුර දේශනා කරා ඔහොම නෙවෙයි දිසා 6 වදින්නේ. මෙන්න මෙහෙමයි දිසා 6 වදින්නේ කියලා බුදුහාඳුර ක්‍රමවේදයේ දේශනා කරා මම මුලින් සඳහන් කරපු ගාථාවේ. හරිද? ඔය සිංහාලවද සූත්‍රය කියන්නේ දීඝනිකායේ තියෙන්නේ. දීර්ඝ සූත්‍රයක්. හරි කරුණු ගොඩක් තියෙනවා. සම්පූර්ණ සූත්‍රය පැහැදිලි කරවතින් අද මෙතනින් යන්න වෙන්නේ නැහැ. හරි. ඒ නිසා ඔබට ආරාධනා කරන අපි එක කොටසක් සාකච්ඡා කරනවා ඊටු ටික හොයන්න. පැහැදිලිද?
ඊතුරු ධර්ම කරුණ ටික හොයන්න දැන් ඔය මේ අහලා තියෙද ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය නේ ද්විහිකම්මං ප්‍රයෝජේ සල්ලි හම්බුනාම කොටස් හතරකට බෙදන්න. අහලා තියෙද නැද්ද? තියෙනවනේ. ඕනේ තරම් අහලා තියෙයි. රුපියල් 100ක්වත් හතරට බෙදලා තියෙද? බෙදලා තියෙද රුපියල් 100ක්වත් නිකමට හරි බණ අහලා ඉවරලා ගිහිල්ලා මේක හරිද බලන්නවත් කියලා 100ක්වත් බෙදලා තියෙද? සාදු කියලා නැගිටලා ගියා රුපියල් 100ක්වත් බෙදුවේ නෑ. මේ සුනාත ධාරේත චරාත නෑ. නේ සුනාත තියනවා ධාරේත තියනවා. මොකද නැත්තේ? චරාත නෑ. හරිද? ඉතින් කොහොම හරි මෙන්න මේ වගේ ලස්සන ධර්ම කරුණු අන්තර්ගත සූත්‍රයක් සිංහාලෝවාද සූත්‍රය ගිහි පැවිදි හැමෝටම විශේෂයෙන් ගිහි ඔබට මේ සල්ලි හොයන්නේ කොහොමද? පාවිච්චි කරන්නේ කොහොමද? විනාශ වෙන්නේ කොහොමද? අපි කරන්න ඕනේ මොනවද? නොකරන්න ඕනේ මොනවද? මේ හැමදේම තියෙන ලස්සන සූත්‍රයක් අධ්‍යයනය කරන්න. ඒක ප්‍රධානම එක තමයි දිසාය. හරි. බුදුහාමුදුර දේශනා කර සිංහාලක ගෘහපති පුත්‍රයාට මෙන්න මෙහෙමයි දිසාය වදින්නේ. මාතා පිතා දිසා පුබ්බා නේ පූර්ව දිශාවෙන් කවුද හඳුන්වන්නේ? අම්මයි තාත්තයි. පූර්ව දිශාව කියන්නේ නැගෙනහිර දිශාව. අපි ඔන්න ඔය කාරණාවද සාකච්ඡා කරමු. ඊටු ටික ඔයත් හොයන්න. මොකද කාලේ වෙලාව අනුව අපි ওই කාරණාව සාකච්ඡා කරමු. හරි. පූර්ව දිශාව කියන්නේ මොකද්ද? නැගෙනහිර. දැන් මේ ලෝකෙට ආලෝකයක් එළියක් එන්නේ මොන දිශාවෙන්ද? නැගෙනහිර දිශාවෙන්. ඒ වගේ අපේ ජීවිතයට ආලෝකයක් ගෙනාවේ කවුද? අම්මයි තාත්තයි. ඒ නිසා අපේ ජීවිතේ නැගෙනහිර දිශාව තමයි කවුද? අම්මා සහ තාත්තා. එතකොට අම්මා තාත්තා වෙනුවෙන් දරුවෝ යුතුයකම් ඉටු කිරීම තමයි නැගෙනහිරට ගරු කළා වෙන්නේ. හැබැයි මෙතනදී දරුවෝ දෙමව්පියන්ට කරන්න ඕනේව විතරද බුදුහාර දේශනා කරේ? නෑ. ඔගේ අනිත් පැත්තත් දේශනා කරා මොකද්ද? දෙමව්පියෝ මොනවද දරුවන්ට කරන්න ඕනේ? හරිද? ඇයි එහෙම දේශනා කරේ? දැන් නැගෙනහිර කියන එකේදී අම්මා තාත්තටනේ ගරු කරන්න ඕනේ. ඇයි එතකොට දරුවන්ට කරන්න ඕනේව දේශනා කරේ? දරුවෝ දෙමව්පියන්ට ගරු කරන්න කලින් නේ දෙමව්පියන්ට ගරු කරන්න දන්න දරුවෙක් හදන එක කාගේ යුතුයකමක්ද? දෙමව්පියන්ගේ යුතුයකමක් නේ. ඒ නිසා පළමුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කවුද? දෙමව්පියෝ නේ. ඒ නිසා බුදුහාර දේශනා කරා කාරණා පහක් දරුවෝ වෙනුවෙන් කළ යුතු දේවල් පහක්. හරිද? දැන් හිතන්න වර්තමානයේට ගලපලා අපි ওই කාරණා පහ බෙදුවොත් මේ අද නම් අපේ අම්මලා තාත්තලාගේ පළවෙනි මේක මොකද්ද? දරුවෝ වෙනුවෙන් කරන්න. දරුවෝ වෙනුවෙන් මහන්සි වෙන පළවෙනි මේක මොකද්ද? හරියට හරි මොකද්ද? උගන්වන්නනේ. හරි. අද අපේ අම්මලා තාත්තලාගේ අංක එක තමයි උගන්වන එක. දෙවෙනි එක උගන්වන එක. තුන්වෙනි එක උගන්වන එක. හතරවෙනි එක උගන්වන එක. පස්වෙනි එක උගන්වන එකනේ. ඒ කියන්නේ අපේ අම්මලට දරුවෝ නොකා නොබී හරි කමක් නැහැ පාඩම් කරනවා නේ. දරුවෝ නොකා නොබී හරි කමක් නැහැ විභාග පාස් වෙනවා නම්. හරි. එහෙම හිතලා තමයි අපේ අම්මලා දරුවන්ට උගන්වන්නේ. ඒ කියන්නේ අංක 1ත් අධ්‍යාපනය, අංක 5ත් අධ්‍යාපනය. ඉගෙනීම විතරමයි අද දරුවන්ට පුරුදු කරන්නේ. හැබැයි බුදුහාර එහෙම දේශනා කරාද? නෑ. උන්වහන්සේ දේශනා කරේ නෑ අංක 1 අධ්‍යාපනය කියලා. වඩා වටින්නේ නිවන් දකින්න එකද ડોක්ටර් කෙනෙක් වෙන එකද? මොකද වටින්නේ? නිවන් දකින්න එක. මේක බණක් නිසා, ධර්මශාලාවේ නිසා, හාමුදුරුවෝ නිසා එහෙම කියනවා. හිතන්න ඔබේ දරුවට එකම වෙලාවක තියනවා ටියුෂන් පන්තියක් සහ බණක් අහන්න. මොකද්ද තෝරගන්නේ? මේ නිවන වටිනවා කියලා කියපු කටවල් වලින්ම තමයි දැන් උත්තරේ එන්නේ හොඳද? මොකද්ද තෝරගන්නේ? දැන් කලින් නිවන කියලා කියපු නිසා දැන් හරිත් නෑ ටියුෂන් කියන එක නේ. හැබැයි ඇත්තටම අපේ අම්මලා තෝරගන්නේ මොකද්ද? ටියුෂන් එක. නේ. කවදාවත් ටියුෂන් ගුරුවරයෙක් මෙහෙම අහලා නැහනේ. අනේ සර් අද මගේ දරුවා පන්තියට එක්කන් එන්න වෙන්නේ නෑ. එයාට බණක් අහන්න යන්න තියනවා. එහෙම කවදාවත් අහලා තියෙද? එහෙම කවුරුවත් කියලාත් නැහනේ. හැබැයි හාමුදුරුවෝ විදිහට අපි ඕනේ තරම් අහලා තියනවා. අනේ හාමුදුරුවනේ අද නම් බණ අහන්න එක්කන් එන්න වෙන්නේ නෑ. මොකද? එයාට ටියුෂන් එකක්. නේ. දැන් බලන්න ටියුෂන් එක නිසා ධර්මය මගහැරියා. ඒ කියන්නේ වටින්නේ නිවන් දකින්න එක නෙවෙයි. මේ ධර්මය වටිනවා කියන අවබෝධය අද ගොඩක් දෙමව්පියන්ට නැහැ. ඒ නිසා ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කාරණා පහ පිළිවෙලට දේශනා කරා. ඒකේ හරි ලස්සන පිළිවෙලක් තියෙනවා. පළවෙනි මේක මොකද්ද? පාපයෙන් ඈත් කරන්න. මේ පළවෙනි මේක මොකද්ද? පාපයෙන් ඈත් කරන්න. දෙවෙනි එක පිනෙහි යොදවන්න. මොනවද පළවෙනි කාරණා දෙක?
පාපයෙන් ඈත් කරන්න පිනෙහි යොදවන්න. හරිද? දැන් මෙතන බුදුහාඳුරෝ කලින් දේශනා කරේ නෑනේ පිනෙහි යොදවන්න. කලින් දේශනා කරේ මොකද්ද? පාපයෙන් ඈත් කරන්න. මතක තියාගන්න ඔබේ දරුවෙක් හොඳ නොකරත් කමක් නැහැ අංක එක මොකද්ද? වැරද්දෙන් ඈත් කරන්නනේ. වැරද්දෙන් ඈත් කරන්න. ඊට පස්සේ හොඳ දේ කියලා දෙන්න.